උන්වහන්සේ නිවසේ කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පෞකාරයන් බොහෝ දෙනෙක් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග හිඳගත්තා. දැන් මේ ජේසු කෑමට හිඳගෙන තියෙන්නේ පෞකාරයත් එක්ක, පෞකාරයොත් එක්ක. ඔයා එක්ක මං එක්ක. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මම පෞකාරයෙක්ද පාද එහෙම ඇඟිල්ල දික් කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි සමහර වෙලාවට මමත් ඇතුළුව අපි සමහර වෙලාවට අපි කරන පව් වලට අවදිත් නැහැ. නොදැනුවත්ව නොසිතා සැලසුම් නොකර කරන ගොඩක් පව් තියෙනවා. හරියට නිකන් වගකීම් පැහැර හරින එක බලන්නකො. අපිත් එක්ක පුද්ගලයෝ කතා බහ කරනවා, එදිනදා ජීවිතේ වැඩ කරනවා, පල්ලි යනවා, සත්පසාද වහන්සේ ලබනවා. හරි. නමුත් අපි සමහර වෙලාවට වගකීම් පැහැර හැරීම, සොයා නොබැලීම මේ දේවල් එක්ක අපි නොදැනුවත්ව අපේ සමහර වෙලාවට හැසිරීම රටාවෙන් යම් පුද්ගලයෙක් අපි ගණන්ගෙන නැහැ. එයාට නිසි වටිනාකමක් දීලා නැහැ. අපි දන්නේම නැතුව එයා ගිහලා සියදිවි හානි කරගෙන. ඒ නිසා ඔබේ ගෙදර අය ගැන අවධානය දෙන්න. ඔබේ රැකියාව කරන හැම සේවකයෙක් ගැන හොයලා බලන්න. ආදරය කරන්න. යහපත් වචන, සුබ වචන කතා කරන්න. ඒ ඇති. ඔබට ජේසු පිහිටයි.